සිතට සැනසීමත් ජීවිතයට මඟ පෙන්වීමත් ලබා දෙන සද්ධර්ම වාණී YouTube චැනලයට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගනිමු. මෙම ධර්ම දේශනාවෙන් සිත ශාන්ත කර ගැනීමෙන් සද්ධර්මයේ ගැඹුරු අර්ථය අවබෝධ කර ගැනීමට අප සමග දිගටම රැඳී සිටින්න. අපි ජීවිතයේ දවසක හිතලා ඇති මට මේ දේ තිබ්බනම්, මට සල්ලි තිබ්බනම්, මගේ වාහන ටික තිබ්බනම්, ගේ දොර තිබ්බනම් අපිට සැනසීමෙන් ඉන්න පුළුවන්, සතුටෙන් ඉන්න පුළුවන් කියලා. පින්නතුනි, කවදාවත් මේ මනුෂ්‍ය ආත්ම භාවය තුළ අපි තෝරගත්ත දෙයක, අපි අල්ලගත්ත දෙයක කවදා හරි වේදනාවක් මිසක්කම් සැනසීමයි හොඳයි සැපයි කියලා අල්ලගත්ත කිසි දෙයක ස්ථීර සනීපයක්, ස්ථීර සැපයක්, ස්ථීර සමෘද්ධියක් පවතින්නේ නැහැ. අපි යම් අරමුණක් වෙනුවෙන් වැඩ කටයුතු කරනවා මේ භෞතික ලෝකේ ජයග්‍රහණ සඳහා. ඒ ජයග්‍රහණය ලබා ගත්තට පස්සේ අපිට ඒක ඇති වටිනාකමකුත් නැහැ. ඒක ඇති අගයකුත් නැහැ. මිනිස් සිත කියලා කියන්නෙම කවදාවත් මේ සනසලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. මිනිස් සිත කියන එක කවදාවත් ඇති වෙලා පිරිමහින එකකුත් නෙමෙයි. ඒ නිසා වෙනතුනි මේ මරණය වැළඳ ගන්නාත් එක්ම අපේ මනස, අපේ සිතුවිලි හරි පුදුම විදිහට කලබලකාරී. දැන් මේ පින්නතුන් ගෙවල් වල ඉඳගෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන කොටත්, මේ එදිනදා ජීවිතයේ කටයුතු දිහා බලන කොටත් තීරණය කරන්න මොකක්ද අපිට හිතලා සැනසෙන්න පුළුවන් දෙයකට තියෙන. මොකක් හරි දෙයක් ගැන හිතලා සැනසෙනවා නම් ඊළඟ මොහොතේ සැනසීම නැති වෙනවා. ඊළඟ මොහොත තුල හොඳට හිටපු දෙයක් නරකයකට හිටින්න පුළුවන්. අපි හොඳයි කියපු දෙයක් නරක වෙන්න පුළුවන්. පින්නතුනේ, අපේ අවශ්‍යතාවය මොකක හරි සම්පූර්ණ වුණාට පස්සේ අපි හිතනවා ආශාව නැති වෙයි කියලා. ආශාව නැති වෙන්නේ නැහැ. ජීවිතේ පුරුදු වෙන්න, සැනසීම ළඟා කරගන්න නම් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න, ආශාව නම් සම්පූර්ණ කරන්න යන්න එපා. ඒක කවදාවත් කරන්න හම්බෙන්නේ නැහැ. ආශාව කියන්නේ කවදාවත් පරිමහලා නවතින්නෙත් නැහැ. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි පින්නතුනේ මේ සීමිත සම්පත් වලින් අපේ අසීමිත අවශ්‍යතාවයන් සපුර ගන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මේ අසීමිත ආශාවන් සම්පූර්ණ කරන්න යනකොට හිතේ ඇතිවෙන දුක, වේදනාව, කනගාටුව, කලබලකාරී ගතිය හේතුවෙන් අපිට අප්‍රමාදය කියන එක නැති වෙලා යනවා. ජීවිත යථාර්ථය තේරුම් ගන්න තියෙන කාලය නැති වෙලා යනවා. මොකටද මිනිස්සු වෙලා ඉපදුනේවත් කියලා හිතාගන්න වෙලාවක් නැති වෙලා යනවා. මම කවුද, මොකටද ආවේ, මම මොකද කරන්නේ, මොකක්ද කරන්න ඕන කියලා වෙලාව නැති වෙලා යනවා. සමහරක් විට ආශාවවත් ඉෂ්ට කරගන්න බැරුව මැරිලා යන්න පුළුවන්. ඒ නිසා අවශ්‍යතාවය විතරක් ජීවිතේ පිරිමහ ගන්න, ආශාවන් පසුපස යන්න ආධ්‍යාත්මික ශික්ෂණයකට තියෙන. ආශාවන් ඇති කරගන්න ආධ්‍යාත්මික විමුක්තියක් වෙනුවෙන් කවදා හරි කෙලවරක් තියෙනවා නම් ආධ්‍යාත්මික විමුක්තිය හික්මීම සංවර්ධනයත් එක්ක තියෙන එකක් විතරයි. වෙනතුනේ ධර්මාශෝක අධිරාජ්‍ය අර සඳලු තලෙන් කැළබිලි කාර මනසින් පහළ බලාගෙන මිනිස්සු ගාව අර මිනිස්සු දුවන මෝවාගේ ඇතිවීමක් නැහැ. නමුත් මේ ශ්‍රමණයා නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ බොහොම සන්සුන් ගමනින් යනවා. මාලිගාවට දූත් ඇමති කෙනෙක් යවලා වැඩම කරව ගන්නවා. දම්පැන් පූජා කරනවා. එක බණපදයක් දේශනා කරන්න කිව්වට පස්සේ අර
කලබලකාරී ගතියෙන් හිටපු රජ්ජුරුවන්ට නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ දේශනා කරනවා අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං. පින්නත්නේ ජීවිතේ අප්‍රමාදී වෙන්නලු. පමා ඌව මලවුන් වගේලු. අපිට අප්‍රමාදී භාවය නේ අදාද එයි මරු පින් කරගන්නේ. කුමටද කුසලට කම්මැලි වන්නේ. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය තුල 2026 අවුරුද්දේ මේ දුරුතුපුර 15ක් පුන් පොහෝ දිනේ පළවෙනි පොහොය තුලදින අපි අදිෂ්ඨාන කරගමු. කුසල ධර්මයන්හි නියැලෙන්න අප්‍රමාදී බව තියාගමු. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නේ මාගන්දියා බැමිණි ආරම්භය. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නකොට මාගන්දියා බැමිණියගේ අම්මයි තාත්තයි මාගන්දියා බමුණයි බැමිණි කියනවා අපේ දියණියට සුදුසු ස්වාමි පුරුෂයෙක් ඉන්නවා මේ බුදුහාමුදුරන්ට කියන්නේ. මාගන්දියා දියණිය ලස්සනට සරසගෙන බුදුහාමුදුරුව ගාවට යනවා. ගියාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මගේ පයෙන්වත් ස්පර්ශයට පයට පෑගෙන දූවිල්ලකින්වත් ස්පර්ශයට නුසුදුසුයි සුදුසු නැහැ. උන්වහන්සේ දේශනා කරන්නේ අප්‍රමාදී බව ආරක්ෂා කරගන්න. අපි ගංගේවල් වල ජීවත් වෙනකොට අපේ අම්මට තාත්තට සලකන බලන එකේ ඉඳන් පන්සලේ කටයුතු ටිකට යන එකේ ඉඳන් පොදු කටයුතු වලට සම්බන්ධ වෙන එකේ ඉඳන් අධ්‍යාපන කටයුතු වල ඉඳන් එදිනදා ජීවිතයේ බොහෝ තැන්වල අපි හරි ප්‍රමාද මිනිස්සු වෙන්නතුනි. එදිනදා ජීවිතයේ බොහෝ තැන්වල අපේ ගම්වල තරුණ පින්නතුන් තරුණ දරුවෝ තරුණ මහත්තුරු මතක තියාගන්න ඕනේ මේ තාරුණ්‍ය කියන එක දීර්ඝ කාලයක් තියෙන්නේ නැහැ. තාරුණ්‍ය කියන එක බොහොම කෙටි කාලයයි තියෙන්නේ. ස්වාධීනව තීරණ ගන්න පුළුවන් වෙන්නේ තරුණ කාලේ විතරයි. ඔය අපේ ගංගේවල් වල පැහැදිලි කරනවා ඉඳි ගහට පයින් වයස කියලා. හරි පරිස්සම් වෙන්න ඕනේ. අප්‍රමාදී භාවය ආරක්ෂා කරගන්න ඕනේ. මොකද මේ සීමිත කාලයක් ඇතුළත මුළු ජීවිතයක් සැපවත් වෙන්න පුළුවන් විදිහේ තීන්දුව తీරන ගන්න තියෙන්නේ මේ තරුණ කාලය තුල අප්‍රමාදී වුණොත් විතරයි. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි සංසාරේ කාලෙකින් මිනිස්සු වෙලා ඉපදෙච්ච එකේ අපිට ලැබූ මිනිසත් භවයට සාධාරණයක් කරන්න නම් තරුණ කාලේ ප්‍රයෝජනයට ගන්න වෙනවා. අපි හොඳටම දන්නවා වර්තමානයේ තරුණ මහත්තුරු දුවලා පුතාලා පුදුම විදිහට මත්ද්‍රව්‍ය වලට බැහැමින් පවතිනවා. පුදුම විදිහට ආචාර ධර්ම කියන ඒවා විනාශ කරමින් පවතිනවා. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරේ විනයෝච සුසික්කිතෝ. අධ්‍යාපනයත් එක්ක විනයවත් භාවයේ තියෙන්න ඕනේව නැති වෙලා යනවා. අප්‍රමාදී වෙන්න ඕන කාලය තුල විනාශ වීම ලැබුව මිනිසත් බවට කරන නිගාවක්. අපි අපේ පොදු ස්ථාන බලන් අපි අපේ පාසල පොදු වැසිකිළිය පොදු දේපල භාවිතයේ පාවිච්චි මේවා සියල්ල පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන්න ඕන. මොකද මෙහෙම දේශනා කරන්න හේතුව පසුතැවීමට ලක්වෙන ජීවිතයේ කවදා හරි ආපහු හැරිලා බලනකොට අනේ අපොයි කියවෙන කිසිම දෙයක් මේ කාල සීමාව තුල කරලා තියන්න හොඳ නැහැ. අපේ හැසිරීම අපේ චර්යාවන් අනාගත පරම්පරාවට ආදර්ශමත් වෙන විදිහට අප්‍රමාදීව සකස් කරගත යුතුයි. අපි දන්නවා බොහෝ පාසල්වල ඩිස්බංකු ටික දරුවෝ අතින් විනාශ වෙනවා. වැසිකිලි කැසිකිලි ටික පොදු වැසිකිළියකට යා ගන්න අපහසුයි. පාසලක වැසිකිළියකට යා ගන්න අපහසුයි. අපේ ආදර්ශමත් භාවය තරුණ කාලය තුල ගොඩනගාගත යුතු ආචාර ධර්ම ටික
තරුණ කාලය තුළ සකස් කරගත්තු විනයවත් කරුණු ටික අපි අප්‍රමාදීව සකස් කරගත්තේ නැත්තම් රටක් විදිහට ඉදිරියට යන ගමනට ලොකු බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ භෞතික ලෝකයේ තියෙන කරුණු භාග්‍යවතුන් වහන්සේ මේවා පෙන්වා දෙන්නේ වත්පිළිවෙත් විදිහට. පන්සල් වල අපිට තියෙනවා ආවාසවත, වැසිකිළිවත, මේ සෑම දෙයකටම උන්වහන්සේ හරි අපූර්වට මේ වතපිළිවෙත උගන්වලා තියෙනවා. ඒවට අවශ්‍ය ශික්ෂාපද පනවලා තියෙනවා. පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ සාංගික දේපල පාවිච්චි කිරීමේ ඉඳන් අර පරිස්සම කියන එක උන්වහන්සේ උගන්වලා තියෙනවා. ඒව නඩත්තු කරන්න ඕන විදිහ බුදුහාමුදුරුව පැහැදිලි කරලා තියෙනවා. දානශාලාව, වැසිකිළිය, කැසිකිළිය ආගන්තුකයන්ට සත්කාර කරන විදිහ, ගරු කරන විදිහ ඉඳන් භාග්‍යවතුන් වහන්සේ උගන්වලා තියෙනවා. පින්නතුනි භික්ෂුන් වහන්සේලා අප්‍රමාදීව විනයවත් භාවය සකස් කරගත්තොත් තමයි ආධ්‍යාත්මික ශික්ෂණයක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. උන්වහන්සේ උගන්වනවා වතපිළිවෙත පුරන්න බැරි මිනිස්සයාට කවදාවත් සීලය සම්පූර්ණ කරන්න බෑ. සිල් ආරක්ෂා කරන්න බෑ. ඒ නිසා අපේ තරුණ සමාජයේ දුවලා පුතාලා පුරුදු වෙන්න ඕනේ. භෞතික ලෝකයේ තුල අපෙන් කෙරෙන්න තියෙන දේවල් හදා ගන්න ඕනේ, තියෙන දේවල් නොපමාව හදා ගන්න ඕනේ. gedara dora ඉන්න හැටියේ විදිහේ ඉඳන් සමහරක් බොහෝ දරුවෝ ඉන්නවා අම්මා තාත්තා නැති වුණොත් එහෙම මෙලෝ සංසාර දෙයක් කරගන්න හම්බෙන්නේ. ශික්ෂණය කියන එක සකස් කරගන්න වෙන්නේ නැහැ. මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි බල පුළුවන් කාරකම තියෙන වෙලාවේ, අතපය හයිය තියෙන වෙලාවේ ආධ්‍යාත්මයේ ගුණාංග වර්ධනය කරගත්තොත් එහෙම මේ පින්නතුන් අහලා තියෙනවා මග මානවක ජාතකයේ මග කුමාරයා නේ ශ්‍රමදානය සිද්ධ කරේ. ශ්‍රමය තමයි දන් දුන්නේ. තරුණ ප්‍රජාව එක්කහු වුණොත් එහෙම යහමගට එළඹුණොත් එහෙම පින්නතුනේ ඒ වටා ලොකු පිරිසක් එක්කහු වෙනවා. අපි දන්නවා අපේ ලංකාවේ නගරවල පවා මිනිස්සු හරියට බුලත් කියලා ගහනවා, විවිධ විසමාචාර දේවල් වෙනවා. තරුණයෝ එක්කහු වුණොත් එහෙම කරන්න බැරි වැඩක් නැහැ. වෙනතුනේ මේ විනයවත් භාවයේ හැදිලා තිබ්බොත් එහෙම නගරවල තියෙන මත්ද්‍රව්‍ය පවා නැති කරන්න පුළුවන් තරුණයෝ එක්කහු වුණොත් එහෙම. හිත නිමා ගන්න නම් අපේ ඉන්න පරිසරයේ නිමිච්චකමක් තියෙන්න ඕනේ. ඒ නිසායි දේශනා කරන්නේ අප්‍රමාදී වෙන්න. පින්නතුනේ මග කුමාරයා නේ ඒ දඬු හැදුවා, පාරවල් සුද්ධ පවිත්‍ර කරා, පොදු ස්ථාන සකස් කරලා දුන්නා, පැන්තාලි පින්තාලි තිබ්බ. මෙහෙම යහපත් දේවල් වල අප්‍රමාදීව නියැලෙනකොට අවලාද, අපවාද, චෝදනා ඕන තරම් එන්න පුළුවන්. ගැරහුම් වෙන්න පුළුවන්. කවදාවත් කල්පනා කරන්න එපා අනේක නිසා තමන්ගේ තියෙන සත්පුරුෂකම නැති කරගන්න. අපි දන්නවා බොහෝ දෙනෙක් කියන කාරණයක් තමයි ඔය දැන් මිනිස්සුන්ට උදව් කරන එකත් එපා වෙලා තියෙන්නේ, කලකිරිලා තියෙන්නේ කියලා. අනේකගේ තියෙන අසත්පුරුෂකමෙන් තමන්ගේ තියෙන සත්පුරුෂකම නැති කරගන්න එපා. මග කුමාරයා නැවැත්තුවේ නැහැ. හෘද සාක්ෂියට එකඟද අවංකද කියලා දකුණු අත පපුවට තියලා බලනකොට අපට දැනෙන්න ඕනේ, තේරෙන්න ඕනේ. මේ ලෝකේ කවුරු මොන පැත්තේ හිටියත් බොරු කරන්න බැරි දෙයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ හෘද සාක්ෂිය. තමන් කරේ වැරද්දක්ද, තමන් කරේ වැරද්දක් නෙමේද කියන අවංක සිතුවිල්ල තමන්ට තියෙනවා. තමන් දන්නවා නම් මං හරි, මං නිවැරදි කියලා. මග කුමාරයා වගේ වෙන්න. මග කුමාරයා නැවැත්තුවේ නැහැ. අවසානයේ පින්නතුනේ මග කුමාරයා වටා සියලු දෙනාම එක්කහු වුණා. මුළු ගමම එකතු වුණා. ගම දියුණු වුණා. ගම ලස්සන වුණා. මේක දරා ගන්න බැරි වුණා හිටපු ගම් ප්‍රධානියාට. මග කුමාරයාත් එක්ක හිටපු තරුණයෝ සේරම සීල සම්පන්න වුණා. ප්‍රාණඝාතය නැත්තටම නැති වෙලා ගියා. හොරකම නැති වුණා.
කාමයේ වරදවා හැසිරීම ගම්මානේ නැති වුණා. මිනිස්සු බොරු කරන එක නැවතුණා, වංචා කරන එක නැවතුණා. අනෙකට ඊර්ෂ්‍යා කරන එක නැවතුණා. මිනිස්සු සුරාව, සූදුව, මත්ද්‍රව්‍ය නැත්තටම නැති කරලා දැම්ම ගමේ අමුතු පිබිදීමක් ඇති වුණා. මම ආරාධනා කරන්නේ මෙන්න මේ පිබිදීම අපි ඇති කරගමු. මේ පිබිදීම රැල්ලට හරි කමක් නෑ පින්නතුනි. ධර්මානුකූලව ජීවත් වීමට හැඩගැසෙන පරිසරය සකස් කරගමු. මග කුමාරයාට ශක්තියට පිහිටට හිටියේ. පින්නතුනි මේ අවංකව හදවතින් කරන්න ඕන. කවදා හරි සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මම හිටියේ හැසිරුණේ මේ විදිහට. එහි ආනුභාවයෙන් මට යහපතක් වේවා කියලා කියන්න පුළුවන් මට්ටමටම අවංක වෙලා තියෙන්න ඕනේ. අපි මේ සමාජ සංස්ථාවට ආරාධනා කරනවා තරුණ පිරිසට, අපේ අම්මලාට, තාත්තලාට, සත්පුරුෂ පින්නතුන්ට අප්‍රමාදීව සීල සම්පන්න වෙන එක අපි ගෙදරින් පටන් ගමු. ප්‍රාණඝාතයෙන් වළකින්න, හොරකම කරන එකෙන් වළකින්න, මිනිස්සු රවටන එකෙන්, මිනිස්සුන්ට වංචා කරන එකෙන්, මිනිස්සුන්ට දුක් කඳුළු දෙන එකෙන් නවතින්න. මේවා අහන සෑම කෙනෙක්ම, සෑම පින්වතෙක්ම ශ්‍රවණය කරන මේ 2026 අවුරුද්දේ දුරුතුපුර 15 පුන් පොහෝ දිනේ මගේ අමා මෑණි ශාන්තිනායක ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රී කමල වැනි සිරිපතුල පාද ස්පර්ශ වෙච්ච දවස අදිෂ්ඨාන කරගමු. අද ඉඳන් මම පංචශීලය ආරක්ෂා කරනවා. පංචශීලය ආරක්ෂා කරන එකේ ආනුභාවය මට තියෙනවා. පින්නතුනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශ වුණු අද වගේ දවසක අවුරුද්දේ මුල් දවස් දෙක ඇතුළත මෙහෙම ප්‍රාර්ථනා කරන කොටත් පින් සිද්ධ වෙනවා, අදිෂ්ඨාන කරන කොටත් පින් සිද්ධ වෙනවා. මම පංචශීලයේ ගෙදර ආරක්ෂා කරනවා කියලා පින්නතුනි සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕනේ. අපි ප්‍රාර්ථනා කරනවා මේ පින්නතුන් සියලු දෙනාට එලෙස කරන්න අවශ්‍ය ධෛර්යය, එලෙස කරන්න අවශ්‍ය ශක්තිය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් ලැබේවා කියලා සියලු දෙනාම ප්‍රාර්ථනා කරගන්නටත් ඕනේ. මෙහෙම දේශනා කරන්නේ මග කුමාරයා පින්නතුනි නවත්තන්නෙම නැතුව තමන් කරගෙන ආපු යහපත් කටයුතු කරගෙන ගියා. ගම්මුලා දෑනි අවසානයේ රජ්ජුරුවන්ට කේලම් කියලා මග කුමාරයා ඇතුළු 30 දෙනාම ගෙනල්ලා දඬුවම් පමුණුවනවා. රජ්ජුරුව නියෝග කරනවා ඇතුන් ලවා පාගලා මරලා දාන්න. සියලු දෙනාම බයේ ඉන්නවා පින්නතුනි. ක්‍රීඩාංගනේ බිම වැතිරිලා. දැන් ඇත්තුව හරෙන් දුවගෙන එනවා. මග කුමාරයා යාළුවන්ට සියලු 30 දෙනාටම කියනවා හැම කෙනාම සිහිපත් කරන්න. බලන්න පින්නතුනි ප්‍රත්‍යක්ෂ වෙන හැටි ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙනවා නම්, ධර්මයේ හැසිරෙනවා නම්, ධර්මයේ විසින් ආරක්ෂා කරනවා කියන එක අපි සෑම දෙනාටම පිළිගන්න පුළුවන්. ඒ නිසා මග කුමාරයා පණිවිඩේ යවනවා සේරටම වැතිරිලා ඉන්න. අපි සිල් රැක්කා. ඒ සත්‍යයි. සත්‍යානුභාව බලයෙන් යහපතක් වේවා කියලා. ඒ තේන සච්චේන සුවත්ති හෝතු, ඒ සත්‍යයෙන් සෙතක් යහපතක් ශාන්තියක් වේවා කියන ප්‍රාර්ථනාව මග කුමාරයා ඇතුළු පිරිස සිද්ධ කරන්නට යෙදුණා. පින්නතුනි, ඒ සීල සම්පන්න භාවයේ වටිනාකම, ඒ මෛත්‍රියේ තියෙන වටිනාකම විශාල වශයෙන් කැළබිලි කරන ඇත්තු දුවගෙන ඇවිල්ලා මග කුමාරයා ගාවට ඇවිල්ලා හැරිලා පහු යනවා. මේ තමයි පින්නතුනි මේ සත්‍යක්‍රියාව කරන එකේ අනුභවය. ඒ නිසා තමන්ගේ හෘද සාක්ෂිය දන්නවනම්, එකඟනම්, අවංකනම් තමන් කවුදයි ලෝකයාට පෙන්වා දීමට කාලය වැය මිඩංගු කරනවට වඩා ජීවිතේ පුරුදු වෙන්න, සැනසෙන්න අපිට අපි ගැන හිතලා, මගේ අවංකකම ගැන හිතලා සියලු කරුණු කාරණා අවබෝධ කරගෙන අප්‍රමාදීකම අගය කරන්න
අධිෂ්ඨාන කරගන්න ඕන පින්නතුනි මේ දුරුතුපුර පසළොස් සට්ටුන් පොහොය දින.